ආයිබෝවන් ළමයි ඔන්න අද අපි කතා කරන්න යන්නේ අපේ ඉලෙක්ට්‍රිකල් වල 11 වෙනි ප්‍රායෝගික පරීක්ෂණය. බලන්න අපි අඳගමු ඩයග්‍රෑම් එක. අපිට දීලා තියෙනවා P1 ඊළඟට P2 P3 සහ P4 කියලා ස්ථාන හතරක්. ඒ වගේම බෙදා හැරීමේ පුරුවක් අපිට ලබා දීලා තියෙනවා. යාගේ MCB එකක් තියෙන්න ඕනේ, නිව්ටන් බාර් එකක් තියෙන්න ඕනේ, අර්ත් බාර් එකක් තියෙන්න ඕනේ. පැහැදිලිද? අපි බලමු මෙයාගේ ප්‍රශ්නේ මොකක්ද කියලා. මෙයා කියනවා නිවසක විදුලි සීනුව P1 ස්ථානයේ තියෙනවලු. P1 මෙතන තමයි විදුලි සීනුව තියෙන්නේ. පැහැදිලිද? විදුලි සීනුව දැන් අපිට තේරෙන්නේ මේක අලගත්තා. ඒ නිසා විදුලි සීනුව මේ වගේ අලගත්තා. පැහැදිලිද? right. ඊළඟට කියනවා මෙම විදුලි සීනුව P2 P3 හා P4 යන ස්ථානවල තියෙන ඕනෑම විදුලි සීනු වහරුවකින් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මේ කියන ස්ථානවල විදුලි සීනු වහරු කියනවා. ඔයා දන්නවා විදුලි සීනු වහරුවක් ගත්තොත් එහෙම අග්‍ර දෙකක් උනත් කියන්නේ ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ අග්‍ර දෙකක් සහිත බෙල් ස්විච් එක වල මේ ස්ථාන තුනට දාගන්න පුළුවන්. හැබැයි ඔයා දන්නවා සමහර බෙල් ස්විච් වල අග්‍ර 3 තියෙන ස්විච් එකක් තියෙනවා. යාගේ පිටිපස්සට වල බැලුවොත් අග්‍ර 3 කියන එක තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී මම කිව්වා මෙයාගේ ගහලා තියෙනවා මේ මැදේ කොමන්ඩ් එක කියලා. මේක ගහලා තියෙනවා L1 කියලා, මේක ගහලා L2 කියලා. මම කිව්වා L2 පාවිච්චි කරන්නේ අපි පාවිච්චි කරන්නේ කොමන්ඩ් එක සහ L1 කියන අග්‍ර දෙක කියලා. පැහැදිලිද? ඒකෙන් පාවිච්චි කරන්නේ අග්‍ර දෙකක් තමයි. හරි. කොමන්ඩ් එක සහ ලයිව් 1 එක, කොමන්ඩ් එක සහ ලයිව් 1 එක, කොමන්ඩ් එක සහ ලයිව් 1 එක. පැහැදිලිද? අග්‍ර දෙකයි බෙල් ස්විච් එක පාවිච්චි කරන්නේ. අග්‍ර තුනක් තිබ්බොත් ඒක L2 එක අපි අතාරිනවා. පැහැදිලිද? right. අපි බලමු මෙයාට කොහොමද වයර් සම්බන්ධ කරන්නේ කියලා. දැන් මෙයා කියන්නේ මේ බෙල් ස්විච් එකෙන් මේ බෙල් එක ගහන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේ මෙතන තියෙන එකෙන් මේ බෙල් එක ගහන්න පුළුවන් වෙන්නත් ඕනේ. ආයෙ මෙතන තියෙන එකෙන් මෙයා ගහන්න පුළුවන් වෙන්නත් ඕනේ. ලේසි වැඩක් තියෙන්නේ. බෙල් එකක් නම් අපි දාන්නේ C හරි MCB එකක් හේතුව බෙල් එකක් කියන්නේ ඇල්කේ පහට වඩා අඩුවෙන් ධාරාණ කරගන්න පරිපථයක්. ඒක නිසා දාන්නේ C හරි MCB එකක්. මොකක්ද කරන්නේ? මුලින්ම මම මෙයාගෙන් මේ බෙල් එක ගහන්න හදා ගන්නවා. මුලින්ම කරන්න ඕනේ C හරි ඉඳන් යන්න ලයිව් රැහෙන බෙල් එකට. ඊට පස්සේ බෙල් එකේ අවුට්පුට් අප්ඩේට් කරලා දෙන්න. හරි බෙල් එකේ නෙමෙයි අදාළ P2 ස්විච් එකේ බෙල් ස්විච් එකේ අවුට්පුට් එක ගෙනල්ලා දෙන්න බෙල් එකට. පැහැදිලිද? right. ඊට පස්සේ බෙල් එකට නියුට්‍රල් රැහෙන සම්බන්ධ කරගන්න. ඊළඟට මෙයාගේ බෙල් එක ගන්න නැවත MCB එකෙන් වයර් එකක් මේකට ඇද්දා. මේක අවුට්පුට් එක බෙල් එකට දුන්නා. පැහැදිලිද? දැන් MCB එකේ ඉඳන් අප වයර් එක මෙතන නම් තියෙනවනේ. එයා සම්බන්ධ කරන්නේ මෙතන. මේක අවුට්පුට් එක ගෙනල්ලා දෙන්න මෙන්න මෙතනට. පැහැදිලිද? ඊළඟට නියුට්‍රල් එක ලැබිලා ඉතින් ආයෙත් දාන්න අවශ්‍ය නැහැ. ඊළඟට මෙයාගේ බෙල් එක ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒක නිසා මේ MCB එකම වයර් එක මෙතනට නම් තියෙනවා. මේ වයර් එක ගෙනියන්න මම මෙහෙන් ගන්නවා. හැදෙන්නේ නැහැ නේද? මේ වයර් එක මම ගන්නවා. මේ බෙල් ස්විච් එකට මෙයාගේ අවුට්පුට් එක දීලා දෙනවා. මේ කියන බෙල් එකට. පැහැදිලිද? ඔය විදිහට තමයි ඔයා සම්බන්ධ කරන්නේ. ඔන්න කතාව C හයි MCB එකක් දැම්මා. ඒ MCB එකෙන් එන ලයිව් රැහෙන මේ ස්විච් හරහා ගිහින් සම්බන්ධ කරන්න බෙල් එකට. එතකොට මේ බෙල් එක මේ බෙල් ස්විච් එක ගැහුවා මෙයා ගැහුවා මේ බෙල් එක වැඩ කරනවා. පැහැදිලිට සම්බන්ධ කරන විදිහ. හරි අපි බලමු උපාංග මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මෙයා බෙල් එක ඊළඟට මෙයා බෙල් ස්විච් එක මෙයා බෙල් ස්විච් එක හරි මෙතන මම මේ අග්‍ර බැලුවේ නෑ. කොමන්ඩ් එක සම්බන්ධ වෙලා L1 එකේ තමයි මේ පැත්තට එන්න ඕන. ඊළඟට මෙයා බෙල් ස්විච් එක. මෙයා මොකද්ද? බෙල් ස්විච් එක. දැන් මොනවද අවශ්‍ය කරන්නේ? බෙල් ස්විච් කීයක් ඕනද? 3ක් ඕනේ. බෙල් ස්විච් 3ක් ඕනේ. විදුලි සීනු හරු 3යි. බෙල් එකක් අවශ්‍යයි. දුන්නොත් ආයෙත් දාන්න. C high MCB එකක් අවශ්‍යයි. රැහැන් ගත්තොත් එක ඇලේ එකක් 1.3 mm වර්ග රැහැන් තමයි අවශ්‍ය වෙන්නේ.
අපි ඒක කතා කරලා තියෙනවා. එතකොට ලයිව් හැන්ඩ් 1යි 2යි 3යි 4යි 5යි 6ක් අවශ්‍යයි. නියුට්‍රල් හැන්ඩ් වලට අවශ්‍යයි එකක්. නියුට්‍රල් හැන්ඩ් එකයි වලට අවශ්‍ය වෙන්නේ. ඔන්න අවශ්‍යතාවය ටික හැදෙන්නේ. රයිට් අපි දැන් බලමු ඊළඟට මෙයා කොහොමද පරිපථය ප්‍රතිස්ථාපනය කරන්නේ කියලා. හරි ළමයි ඔන්න දැන් අපි අර ඇදගත්ත ඩයග්‍රෑම් එකට අදාළව ඇත්තටම සර්කිට් එක ගන්න තමයි දැන් අපි යන්නේ. එතකොට මුලින්ම ඔයා C/MC එකක් තෝරගන්න. ඒ MC එක බෙදන්න සම්බන්ධ වෙන්න ඕන. ඒ වගේම C/MC එකේට මුලින්ම ලයින් හැන්ඩ් දාගන්න. ඒක නිසා C/MC එකේ ඉඳලා මේ P2 කියන ස්ථානෙට එන්න ඕනේ ලයින් හැන්ඩ්. ඔයා තෝරගන්න ලයින් හැන්ඩ්. ඒක මේ P2 ස්ථානයට සම්බන්ධ කරන්න ඔයා තෝරගන්න C/MC එකේ ඉඳලා. පැහැදිලි? රයිට්. ඊළඟට ඔයා මේ P2 කියන බෙල් ස්විච් එකේ ඉඳලා ඔයා එන්න ඕනේ ලයින් හැන්ඩ් මේ කියන T1 ස්ථානෙට. ඔයාගේ එන්න ලයින් හැන්ඩ් T1 කියන ස්ථානෙට. ඔන්න මම යාවත් සම්බන්ධ කරා. පැහැදිලි? රයිට්. ඊළඟට ඔයා මේ P2 ස්ථානෙ ඉඳලා P3 ස්ථානට ගේන්න ඕනේ තවත් ලයින් හැන්ඩ්. වාගේ ලයින් හැන්ඩ් P2 ස්ථානයේ ඉඳලා P3 කියන ස්ථානයට. ඔන්න හරි. ඊළඟට P3 ඉඳලා නැවත බෙල් එකට ගේන්න ලයින් හැන්ඩ්. රතු පාට තෝරගන්න ඔයාලා ඉතින් තමයි. හරි. ඊළඟට ඔයා P3 ඉඳලා P4 ස්ථානයට ලයින් හැන්ඩ් ගේන්න ඕනේ. ඊළඟට P4 බෙල් ස්විච් එකේ ඉඳලා P1 කියන බෙල් එකට ලයින් හැන්ඩ් ගෙනියන්න ඕනේ. P4 ස්ථානෙ ඉඳලා P1 කියන ස්ථානෙට ඔයා ලයින් හැන්ඩ් ගේන්න ඕනේ. පැහැදිලි? රයිට්. ඊළඟට නියුට්‍රල් ළඟ මේ නියුට්‍රල් බාර් ඊළඟට ඩිවිඩෙන්ට් දෙන්න බෙල් එකට. ඔන්න අපි සම්බන්ධ කරගෙන ඉවරයි. දැන් බලන්න හැට් එක හරියට දාලාද කියලා. මෙතනට එන්න ඕනේ නියුට්‍රල් එකක් සහ ලයින් එකක් ඇවිල්ලා තියෙනවා. මෙතනට ලයින් හැන්ඩ් තුනක් සම්බන්ධ වෙන්න ඕනේ. හරි. ඊළඟට මෙතනට ලයින් හැන්ඩ් තුනයි නියුට්‍රල් එකක් සම්බන්ධ වෙන්න ඕනේ. ඒ ටික හරි. ඊට පස්සේ මෙතනට ලයින් හැන්ඩ් තුනයි ඊළඟට මෙතනට ලයින් හැන්ඩ් දෙකක් සම්බන්ධ වෙන්න ඕනේ. ඔය විදිහට ඔයා චෙක් කරලා බලනවා හරියට මේක ස්ථාපනය කරනවා කියලා. ඊට පස්සේ ඔයා මේ ස්ථාන වල මේ සිතුනක් සහ මේ ස්ථාන වල බලන දෙකක් ඔයා සම්බන්ධ කරන්න. සම්බන්ධ කරලා දුන්නේ නැත්නම් ඔයා ඒ ස්ථාන වලින් අදාළ පාඩම ටික තියලා තියන්න. පැහැදිලිද? ඔන්න අපි සමස්ත කායික පරීක්ෂණයම කතා කරලා ඉවර කරා.